React. ඔයා front end back end full stack ඔය මොන ෆීල්ඩ් එකේ ජොබ් එකට ගියත් ඔයා ඒ ෆීල්ඩ් එකේ ඉන්න ගමන් වුණත් ඔයාට වෙබ්සයිට් එකක් හදන්න වෙබ් ඇප් එකක් හදන්න යූසර් ඉන්ටර්ෆේස් හදන්න ඔයාට අනිවාර්යයෙන්ම React.js පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේ මේක ගොඩක් ලේසි සහ ඒක තාමත් number 1 කම්පිටිෂන් එකේ number 1 ඉන්න කෙනෙක් තමයි React.js කියන්නේ. මෙටා සමාගමෙන් හදලා තියෙන්නේ. ඒ කියන්නේ Facebook හදපු කම්පැනි එක. ඒතර ඒ React කියන එක මෙච්චර වටින React එක ඔයා බිගිනර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ෆීල්ඩ් එකේ ටිකක් අවුරුදු 2-3ක් කීපයක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. අද වීඩියෝ එක ඔය හැමෝටම වටින වීඩියෝ එකක් වෙනවා. මොකද අද මේ වීඩියෝ එකේ මේ අලුත්ම React version 19.2 දැන් මේකේ තියෙන 9.2 කියලා. ඉතින් ඒ version එක අලුත්ම version එක 2025 ආපු ඒ අලුත්ම version එක install කරලා ඒක run කරලා ඒ වගේ පොඩි edits ටිකක් අපි කරමු. ඒ වගේම ඒක build කරමු. බිල් කරපුවාම ෆෝල්ඩ් එකක් හැදෙන. ඒ ෆෝල්ඩ් එක ඔයාලට පුළුවන් පබ්ලිෂ් කරන්න ඕන තැනක. ඉතින් ඒ හැම process එකම අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ මේ වීඩියෝ එකේ. ඉතින් මේ වීඩියෝ එක සෑහෙන වටිනවාට එහෙනම් වැඩි වෙලා ගන්න තු කෙලින්ම යමු ඉන්ට්‍රෝ එකට. අද මගේ front end යාළුවෝ හැමෝටම ඔබ මේක තුල සිටින M-Code front end YouTube channel එකට channel එක අලුත් නැත් subscribe කරලා M-Code family එකට එකතු වෙන්න. හරි subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි කෙලින්ම React.js app එකක් හදන්න පටන් ගමු. ඉතින් React.js app එකක් හදන්න පටන් ගන්න කලින් ඔයා install කරගන්න ඕන දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක Node.js. අපි Node.js site එකට ගියාම මේ ආකාරයට ඔයාට මේ download කියලා page එකට ගියාම මෙතන Windows install කියලා තියෙනවා. ඔයාට මේකෙන් download කරගන්න පුළුවන් අලුත්ම Node.js version එක. ඒ වගේම ඔයාට මේ code edit කරන්න ඔයාට free open source software එකක් තියෙනවා Visual Studio Code. ඒ edit එක ඔයාට මේ විදියට download කරලා සාමාන්‍ය software එකක් install කරන විදිහටම install කරගෙන යන්න පුළුවන්. ඒ තමයි ඔයාට මේ Visual Studio Code edit එක ඕනේ කරන්නේ React.js app එකක් හදන්න. හරිද? ඉතින් ඒ විදිහට මම install කරගත්තු මේ Visual Studio Code editor එකේ ඔයාට පේනවා React.js app කියලා මෙන්න මේ folder එක හදලා තියෙනවා. ඔයාට බලන්න ගන්න පුළුවන් file ගිහිල්ලා ෆෝල්ඩ් එකක් සිලෙක්ට් කරලා ඔයාට ඔයා හදපු ෆෝල්ඩ් එක empty ෆෝල්ඩ් එක මෙතනට පෙන්නන්න පුළුවන්. ඉතින් මම මේ empty ෆෝල්ඩ් එකක් හදලා තියෙන React.js app 2025 කියලා. ඉතින් මම මේක right click කරලා දැන් මොකද්ද මේ කරන්න යන්නේ? empty ෆෝල්ඩ් එකක් හදලා තියෙන්නේ. මම React.js app එකක් හදන්න යන්නේ. ඉස්සර අපි සාමාන්‍ය ෆෝල්ඩ් එකක් හදලා HTML ෆයිල් එක, JS ෆයිල් එක, CSS ෆයිල් එක ඔහොමනේ කරේ. නමුත් React.js එකේ ඒ විදිහේ එකක් තියෙනවා. ඒක මම අන්තිමට පෙන්නන්නේ බිල් කරන් පස්සේ වෙන දේ ගැන. ඒත් මේ React.js app එකක් හදද්දී අපි මේක ටර්මිනල් එකක තමයි install කරලා තමයි මේක හදන්නේ. එහෙනම් මම මේක කරන විදිය ඔයාට කියලා දෙන්න. මේ විදියට තමයි React.js ඔයා වෙබ්සයිට් එකක් හදන්න පටන් ගන්නෙ. ඉතින් ඔයා මෙතන right click කරලා open in integrated terminal මේක click කරන්න. මේ click කරපුවාම ඔයාට command prompt එකක් මේ විදිහට display වෙනවා. මේකේ ඔයා type කරන npm create vite at latest. දැන් vite කියන්නේ මේ අපි පාවිච්චි කරන build tool එක. මොකද React.js app එකක් හදන latestම අපිට React site එකෙන් අපිට ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ හදපු developers ළම කියනවා vite කියන එක පාවිච්චි කරන්න ඒගොල්ලන්ගේ recommended build tool එක විදියට. ඉතින් latestම version එක තමයි දාන්න කියන්නේ. මම මේක enter key එක ඔබනවා. enter key එක ඔබනවා. දැන් මෙතනදී vite project එකක් ඇතුළත මේක හදනවා. දැන් හයි අපෙන් ප්‍රශ්න කීපයක් පොඩි වෙලාවක් දෙමු මේක install වෙන්න. හරි දැන් මෙතනින් අහනවා මොකද්ද project name එක කියලා. දැන් මම ඇත්තට මේ folder එක හැදුවානේ. මට මෙතන project name එක දුන්නොත් මෙන්න මේ folder එක ඇතුලේ තව folder එකක් හැදෙනවා. දැන් මට එහෙම වෙන්න ඕනේ නැහැ. ඉතින් මම මෙතන ./ මේ folder එකේම හදාගන්න කියන එක තමයි මම මේ ./ එක මෙතන enter කරන්නේ. මම දැන් මෙතන enter key එක ඔබනවා. enter key එක කරලා package name එක අහනවා. දැන් මම මේකේ package name එක ඇතුලේ මේකම දෙන්නම්කෝ. මම tab එක ගන්නවා tab key එක. ඒතර මෙයා මට fill කරලා තියෙනවා. ඒකම එමම දානවා package name එක ඇදියට. දැන් මෙතන අහනවා framework එක. ඉතින් මේක ඇත්තට මේක framework කිව්වම අනිත් view එහෙම තියෙන නිසා framework කියලා ලියලා තියෙනවා. නමුත් මේක library එකක්. ඇත්තටම React කියන්නේ. ඉතින් මම මේ arrow keys වලින් යන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම React කියලා select කරනවා. මෙතනදී තියෙනවා මම මොකද්ද පාවිච්චි කරන්න ඕනේ කියලා. එක්ක TypeScript පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් JavaScript. ඉතින් මම JavaScript දාන්නම්. ඊට පස්සේ අහනවා roll down feed. දැන් මේක experimental version එකක්. ඉතින් මම roll down feed ඕනේ නැහැ කියලා දානවා. no කියලා මතර select කරනවා. yes නා yes දාන්න පුළුවන්. මේක no. හරි. install with npm and start now. ඒ කියන්නේ මොකද්ද?
npm පාචල ඉන්ස්ටෝල් කරන්න ඒ වගේම මේක මේ npm run dev අපි සාමාන්‍ය run dev කියලා ගන්නේ සර්වර් එක රන් වෙන්න කියලා එකපාරම. ඉතින් ඒක කරන්නද කියලා අහන ඔටෝමැටිකලි. තාම මේ ටික අලුත් ඇති. මම ඕල්රෙඩි හැමදේම කියලා දෙන්නම්. නමුත් මේ process එකේදී මම yes කරලා දානවා. මම ඒකත් ඕගලන්ට කියලා දෙන්නම්. මෙතන yes no එකේ තේරුම මොකක්ද කියලා. මම yes කරනවා. yes කරපුවාම software එක web application එක හදන්න ගන්නවා මේ විදිහට install කර ගන්න ඔක්කොම dependencies ටික npm පාවිච්චි කරලා. node package manager අපි Node.js install කරලා තියෙන්නේ. ඔන්න ඕක නිසා තමයි අපිට Node.js install කරගන්න ඕනේ. ඉතින් මේ හැමදේම install වෙනවා පොඩි වෙලාවක් යනවා මේකට. චුටි වෙලාවක් දෙමු. අපි මේක පොඩ්ඩක් මේ විදිහට උස්සමු. හරි. දැන් ඒ වගේම dev server එක start වෙනවා කියලා එකපාරටම ඔක්කොම ටික වුණා. හරිද? දැක්කද? දැන් මෙතනින් මෙන්න මේක දැම්මේ මේ install කරගත්තා 199 packages install කරගත්තා. ඒ වගේම මේක ඊළඟට තියෙනවා සර්වර් එකත් මේ විදිහටම පටන් ගන්න කියලා. මොකද දැන් මට මැනුවලි ඒක කරන්න ඕනේ නෑ. නිකම්ම ඔක්කොම ටික ඒ විදිහට වුණා. ඒක තමයි මෙතන yes වුණා හින්දා yes කියලා සිලෙක්ට් කරපු නිසා තමයි මේ සර්වර් එක ඔටෝමැටිකලි ස්ටාර්ට් උත් වෙන්න කියලා තමයි ඒක කිව්වේ. දැන් මම මේ ක්ලික් කරපු ගාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් සර්වර් එක මේ විදිහට රන් වෙනවා. දැක්කද? දැන් මම මේ ක්ලික් කරපුවාම කවුන්ට් එක මේ විදිහට වැඩි වෙනවා. දැක්කද? ඒ කියන්නේ මේක ඇප් එක වැඩ කරනවා up and running. right. දැන් මම මේක පොඩ්ඩක් එළියට එන්නම්. ඒක කරන්නේ control එක ක්ලික් කරලා control key එක ක්ලික් කරලා C අකුර හරිද? C අකුර ක්ලික් කරන්න. ක්ලික් කරපු ගාම එළියට එනවා. හරි. දැන් මම මේක manually type run කරන්නයි යන්නේ. දැන් ඔයාලට මතකයි නේද මම මෙතන yes කිරුව ගාම මේ මෙතන install with npm and start now මම yes නේ. දැන් මේ අපි තුමු no වුණා නම් මම කරන්න යන්නේ npm run dev කියලා දානවා. හරිද? npm run dev කරපු ගාම ආපහු අර විදිහටම run වෙනවා. දැක්කද? මේ විදිහට run වෙනවා. හරිද? right. අනිත් එක මම මෙහෙම එළියට ඇවිල්ලා බැලුවොත් මේක run වෙයිද? නෑ. මේක ටික වෙලාවක් මේ විදිහට කැරකිලා මේක run වෙන්නේ නැහැ කියනවා. ඒක නිසා ආපහු මේක run dev කියලා දාපු ගාම තමයි මේක run වෙන්නේ. හරිද? දැන් බැලුවොත් ඔටෝමැටිකලි මේක run වෙනවා. අනිත් එක මම මේ npm run dev ඔය වගේ අකුරු කොහොමද ගැහුවේ? මම කොහොමද ඒක දන්නේ? ඒක දන්නේ package.json. මෙතන තමයි ඔය ඔක්කොම කතා ටික ලියලා තියෙන්නේ. අපිට පොඩ්ඩක් මේ අඩු කරන්න. ඕගොල්ලෝ බැලුවොත් මේ ස්ක්‍රිප්ට්ස් කියලා තියෙන එකේ ලියලා තියෙනවා dev. මේක තමයි අපි run කරන්නේ npm run dev, npm run build. ඔන්න ඔය දෙක තමයි අපිට මෙතන වුමනාම දෙක. හරිද? මේ dev කියන එකයි build කියන දෙකයි තමයි අපිට අපේ වැඩේට අවශ්‍ය වෙන්නේ. build කරන්නේ අන්තිමට මේ dev එක ඕන වෙන්නේ server එක run කරව ගන්න මේ විදිහට. හරිද? right. එතකොට මේ තමයි package.json. දැන් අපි බැලුවොත් මේ උඩ ඉඳන් මේ folder structure එක මේ React app එකේ node modules මේක 199ක් විතර දැනට install වුණා. ඒක තමයි මෙතන මේ උඩ අපි ගියොත් මේක පෙන්නනවා 199ක් packages මේ තියෙන මේ installing කියලා වැටලා තියෙනවා 199ක් install වෙලා තියෙනවා. ඒක තමයි මේ node modules folder එක. එතකොට ඒක මම බැලුවොත් මේ විදිහට කොහොම තියෙනවා. මේක අපිට අත්‍යවශ්‍ය ඒවාක් තියෙනවා, ඕන නැතිවක් තියෙනවා. හැම එකම මේකේ තියෙනවා. ඊට පස්සේ public folder එකේ තියෙනවා v.svg src folder එකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි අපේ css file ටික jsx ඒ කියන්නේ javascript xml. එතකොට මේ ෆෝල්ඩ් එක src ඒක ඇතුලේ තියෙන app.jsx ඊළඟට index.css තවත් css ෆයිල් එක jsx ෆයිල් එක ওই විදිහට තියෙනවා. මේ main.jsx එක තමයි පටන් ගන්න තැන. මේ app.jsx එක රන් කරන මේ කෝඩ් එක. දැන් අපි බැලුවොත් මෙන්න මෙතන මේ තියෙන Vite plus React ඔය විදිහට ටෙක්ස්ට් එක ලියලා තියෙන්නේ app.jsx එක ඇතුලේ. දැන් අපි බැලුවොත් මෙතන තියෙනවා ඒ ටික. මේ තියෙන්නේ Vite plus React. දැන් මම මෙතන ප්ලස් එකක් ගහලා මෙතන දැන් මේක තියෙනවානේ. මම මේක ප්ලස් මාක් එක දාලා m codes කියලා දැම්මොත් සේව් කරපු ගමන්ම ඔයාට බලා ගන්න පුළුවන් m codes කියලාත් මෙතන පෙන්නනවා. දැක්කද? ඒක එකපාර උනේ කොහොමද? මම මේක රීෆ්‍රෙෂ් කරන්න නැතුව මේක වෙනවා. ඒ තමයි hot module replacement. මේ HMR hot module replacement. ඒක තියෙන්නේ Vite වල. ඒක නිසා තමයි ඒක තව ටිකක් වාසි. දැන් අපි මේක කවුන්ට් එකත් ඇඩ් කරගෙන යන්න. දැන් මම මෙතන S අකුරු ගොඩාක් මම මේව දාන්නම්කෝ m codes කියලා. මම මේක සේව් කරපු ගමන්ම ඔයාට බලා ගන්න පුළුවන් S අකුරු ඔක්කොම ඇඩ් වුණත් එකම අර කවුන්ට් එක වෙනස් වෙලා නැහැ. ඒක ඒ විදිහටම තියාගෙන ඉන්නවා. දැන් මම මේක රීෆ්‍රෙෂ් කරොත්
දැකද ආයි 0 වලින් ඉඳන් තමයි පටන් ගන්න. ඒක තමයි hot module replacement කියන්නේ. ඒ කියන්නේ එයා අන්තිමට හිටපු ස්ටේට් එක එයා මතක තියාගෙන ඉන්නවා. ඒ විදිහට තමයි මේක HMR hot module replacement කියන එකේ තියෙන වාසිය. හරිද? ඉතින් මේ app.jsx එකේ තියෙන කෝඩ් එක රන් කරන්නේ මෙන්න මේ main.jsx එකේ තියෙනවා මෙන්න මේ component එක. ඉතින් ඇත්තටම මම මේ component ගැන ගොඩාක් වීඩියෝ මම කරලා තියෙනවා. React playlist එකක් මගේ වෙනම තියෙනවා. ඉතින් මේ 2025 මේ අලුත්ම අවුරුද්දේ අලුත්ම version එක කොහොමද මේකේ රන් කරන්න කියන එක තමයි අද මේ වීඩියෝ එකේ මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. React JS එකේ කොහොමද අලුත් විදිහට දැන් මේ විදිහට දැන් මේක සෑහෙන අප්ඩේට් වෙලා ඒක අප්ඩේට් version එක ඔයගලන්ට තමයි අද මේ වීඩියෝ එකේ කියලා දෙන්න යන්නේ. ඉතින් මේ main.jsx එකේ තියෙන app.jsx එක මේ හැමදේම තියෙනවා. index.css එක තියෙනවා. app.css එක තියෙනවා. ඒතොර ඒ විදිහට. හරි. දැන් මම මේ ටික ක්ලෝස් කරගන්නම්. දැන් ඊළඟට අපි දැන් පොඩි එඩිට්ස් ටිකක් කරලා මේ app එක run කරගත්තානේ. දැන් මේ run වෙන්නේ local server එක. හරි. දැන් හිතුවොත් දැන් අපි මේ app එක හදලා ඉවරයි. මේක දැන් මම කොහෙට හරි publish කරන්න ඕනේ. හරිද? මේක දැන් build කරන්න ඕනේ. කොහොමද ඒක මම build කරන්නේ? දැන් ඔයා package.json එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් build කරන්න මොකක්ද ලියන්න ඕනේ. npm run build මේ build කියලා මෙතන තියෙනවනේ අන්න එක තමයි කරන්න ඕනේ. ආපහු මේකෙන් එළියට එන්න npm run build කියලා දාපු ගමන්ම හරි තාම දැම්මේ නැහැ. මෙතන තියෙන මේ folder මෙච්චරයි නේද? public තියෙනවා src තියෙනවා. ඔන්න ඔය ටිකනේ. මෙතනට අලුතෙන් folder එකක් උඩින් add වෙයි dist කියලා. ඕක බලන්න dist. දැන් මම මේක run කරනවා. npm run build තාමම කෙටි කාලයකදී මේක build උත් වෙනවා. දැක්කද ෆෝල්ඩ් එක උඩ හැදුනා dist කියලා. ඒකේ තියෙන්නේ මොකද්ද? ඒකේ තියෙනවා අපි හදපු image එක මේ react svg එක css එක ෆයිල් එකයි තියෙන්නේ. බලන්න එක line එකකට අර තිබ්බ ඔකෝම css ටික minified වෙලා තියෙනවා. මොකද්ද minified වෙනවා කියන්නේ? දැන් බලන්න මේ src එකේ තියෙනනේ app.csx බලන්න line numbers මෙච්චර තියෙනවා. ඊට පස්සේ index css එකේ line numbers කොච්චර තියෙනවද? මෙච්චරක් තියෙනවා. දැන් මේ file size එකත් වැඩි වෙනවා. මේව line by line ඕම වැඩි වෙද්දී අනිවාර්ය file size එක ලොකු වෙනවා. එතකොට performance පැත්තෙන් ඒකේ ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ නිසා තමයි මේවා minified කරගන්නේ එක line එකකට. එක space එකක්වත් නැහැ මොකොත් නැහැ. එතකොට එක line එකට අඩු කරගන්න එකට තමයි minified කරනවා කියන්නේ. එතකොට මේක JS file එක ගත්තත් ඒකත් ඒ විදිහටම දැන් මේ බලන්න මේ ඔක්කොම එක line එකට අරන් තියෙන්නේ. මේ තියෙන නිකන් කෝඩ් එකක් විතරයි මේක කමෙන්ට් කරලා තියෙන්නේ. ඒකයි මේව තියෙන ගොඩක්. ඉතින් ඇත්තටම අපි බැලුවොත් මේ ෆයිල් එකත් minified වෙලා තමයි තියෙන්නේ. හරිද? එතකොට මේ ඔක්කොම minified වෙලා තියෙන HTML ෆයිල් එකක් විතර මෙතන තියෙනවා. හරි. දැන් මම මේක run කරලා බලන්න. රන් කරන්න එපානේ මොකද දැන් මේ තියෙන ටික මේ විදිහටම වැඩ කරන්න ඕනේ. දැන් මේ local server එක run වෙන්නේ මේ විදිහට add වෙන්නත් ඕනේ. මේ ලියලා තියෙන ටික මේ විදිහට තියෙන්නත් ඕනේ. හරි. එහෙනම් බලමු ඒකේ මේ විදිහට තියෙනවද කියලා. ඒ කොහොමද බලන්නේ? මේ index file එක මෙතන තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා go live කියලා. මම මේ click to run live server. මේ live server කියන්නේ extension එකක් plugin එකක් VS Code එකේ මට පුළුවන් මේ විදිහට extension කියලා තැනක් තියෙනවා. මෙතන මම live server install කරගන්න තමයි තියෙන්නේ. live server කියලා ගන්න පුළුවන්. මම ඒකත් ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්නම්. මේ live server කියලා තියෙන්නේ මේක මම automatically add කරලා තියෙන්නේ install කරලා තියෙන්නේ. install කරපු නිසා තමයි මෙතන go live කියලා බටන් එකක් තියෙන්නේ. මම මේක click කරන්නම්. හරිද? බලමු මොකද වෙන්නේ කියලා. හරි. දැන් මේ ක්ලික් කරපුවාම මට මේ විදිහට ඕපන් වුණා. මේ තියෙන dis folder එකේ index.html. හරිද? හැබැයි මොකුත් පෙන්වන්නේ නැහැ. ඉතින් ඒක එහෙම වෙන්න බෑනේ. දැන් මම මේ local host 51 73 මෙන්න මේක මෙතන run වුණදේ ඒක හොඳට පෙන්නනවා. නමුත් මේකේ ඒ හදිච්ච folder එකත් හරි disk කියලා folder එකේ index වල මොකුත් පෙන්වන්නේ නැහැ. අපි right click කරලා inspect කරමු. බලමු මොකද ප්‍රශ්නේ කියලා. යමු console එකට. fail to load resource බලන්න 404 errors දෙකක් එනවා. ඒ මොකද CSS file එක. right. මම ඔයගලන්ට කියන්නම් ඇයි ඒ කියලා. දැන් මෙතන CSS file එකයි මෙතන තියෙන මේ assets එකේනේ. නමුත් මේක තියෙන මේ folder එක ඇතුලේ. දැන් මම මේ index.html. දැන් ඒ folder එකේ කියන්න මම ./ කියලා ගහනවා. මතකද මම මේ මුලින්ම මේ app එක හදද්දී folder path එකේ ඒ folder එකේම හැදෙන කියන ./ කියලා දුන්නා. ඒතකොට ඒ folder එකේමනේ. ඒ නිසා මම මෙතන ./ කියලා දෙනවා. දැන් මම save කරනවා.
දැන් මම බැලුවොත් ඔන්න බලන්න රන් කරන මේ රීෆ්‍රෙෂ් කරාම ඕගන බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා. දැන් මම මේ ක්ලික් කරපුවාම ඒ වැඩේ වෙනවා. නමුත් මේ ඉමේජස් පෙන්නන්නේ නැහැ. ඇයි ඒ? දැන් අපි බැලුවොත් මේකත් මේ React logo එක තමයි මේක අරගෙන. හරිද? බැලුවොත් මොකද කියලා මෙතනත් තියෙනවා. ඒ කියන්නේ මේක දැන් මේ ෆයිල් එක කොහෙද තියෙන්නේ? assets කියලා එකක් තියෙනවා. දැන් අපිට බලාගන්න පුළුවන් index.html එකනේ. නමුත් දැන් මේ කියන විදිහට assets folder එක ඇතුලේ javascript එකටත් මට යන්න වෙනවා. javascript එකෙත් මම බැලුවොත් assets කියලා මේ තියෙන්නේ මෙන්න මෙතනත් ඩොට් දාන්න ඕනේ. දැන් මම මෙතන ඩොට් දදා මැනුවලි කරන්න ගියොත් කී පැනක කී 1000ක මම මේක කරන්න වෙයිද? දැන් කීප එක මේක දාන්න වෙයිනේ. ඒතකොට ඒ කියන්නේ ඒ concept එක හොඳද? ඒ කියන්නේ දැන් මේ බිල් කරපු විදිය හරි. නමුත් දැන් මේ ඩොට් ස්ලෑෂ් කියලා දාන විදිය හරි නෑ නේද? එහෙම හරි නෑ. එහෙනම් ඒක හරි විදියට අපි කරන්න ඕනේ. right. එහෙනම් මුලින්ම මම මේක close කරන්නම්. මෙන්න මෙතන live server අපි open කරගත්තු එක මම මේ විදියට close කරගන්නම්. හරි. එක ක්ලෝස් කරා මම මේක මකන්න මේ ඩිස් කියන ෆෝල්ඩ් එක මකලා දාන්න. හරි ෆෝල්ඩ් එක මැකුණා. දැන් මම කරන්න යන්නේ මොකක්ද? හොඳට බලා ගන්න. vconfig.js මේකට යන්න මේකේ මම ලියනවා base කියලා අපේ අර URL එක දානවා ./ හරිද? දාලා semicolon එක වහන්න. මොකද මේක object එකක් JavaScript object එකක්. හරිද? මේක මම save කරනවා. save කරලා ආපහු මම මේක run කරනවා. npm run build. මම build කරනවා ආපහු. දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් ආයෙත් disk කියලා folder එකක් හැදෙනවා. දැන් මම index.html එකට ගියාම අන්න අර මම ඉස්සල්ලා manually ගහපු ටික මෙයාම automatically වෙන කරලා ඉත් කරගෙන එතකොට මම ආපහු live server එක run කරනවා. live server run කරපු ගාම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර ඉස්සල්ලා දීපු errors මුකුත් නැහැ. මේකත් වැඩ ඒ කියන්නේ අපි හදපු React site එක වැඩ කරනවා. මේ තමයි local host එක අපි run කරපු එක npm run dev. මේ තියෙන්නේ අපි disk folder එකේ හදපු එක. දැන් ඒක පොඩි වෙනසක් කොහොමද කියලා අපි බලාගමුද? දැන් මේ disk folder එක හදපු එකනේ. මම disk folder එකේ index එකේ ගිහිල්ලා මෙන්න මේ තියෙන title එක browser title එක වෙනස් කරනවා mcodes frontend කියලා. frontend react app කියලා දාමු. save කරනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් mcode frontend react app මේ තමයි මගේ disk folder එකේ තියෙන එක. මේ තමයි මම හදපු react app එක. එතකොට මේ disk folder එකේ තියෙන්නේ අපේ හදන html css javascript විතරයි. මේකේ එක react code එකක්වත් නැහැ. එතකොට මේක තමයි අපි කොහේ හරි upload කරනවා නම් කාට හරි site එකට දාන්න අපි production ready code එක කාට හරි share කරගන්නවා නම් මේ disk folder එක තමයි share කරගන්න ඕනේ. මේ තමයි අපේ GitHub එකට දානවා නම් මේ තමයි මේ node modules දාන්නේ. මේ public src මේ තියෙන files ටික තමයි අපේ GitHub එකට දාලා තියාගන්නේ. disk folder එක අපි පාවිච්චි කරනවා අපේ distribution අපි කාට හරි site එකට දානවා නම් අපි මොන හරි මේ live දානවා නම් අපේ හදන app එක මේ disk folder එක තමයි අපිට ඕන කරන්නේ. හරිද? හොඳට තේරුණා නේද අද කතාව? අද අපි කරේ මොකද්ද? React app එකක් අලුත්ම version එක හදන හැටි, ඒ වගේම බිල් කරන විදිහයි හැමදේම ඕගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් මේ වීඩියෝ එක සෑහෙන්න ඕගොල්ලන්ට දේවල් ඉදයක් ඉගෙන ගන්න ඇති. ඉතින් මොනවා හරි අලුතෙන් අපිට ඇඩ් කරන්න ඕන අලුත් දේවල් තියෙනවා නම් ඒ වීඩියෝ සජෙෂන්ස් තියෙනවා නම් අපිට එවන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් ඇටියට දාන්න. මම අනිවාර්යෙන් හැම කමෙන්ට් එකටම රිප්ලයි කරනවා. ඉතින් හොඳට ඉගෙන ගන්න මේ දේවල්. මේ front end back end කරනවා හැමෝටම මේ React කියන එක සෑහෙන වටිනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම like කරන්න, subscribe කරන්න channel එකට අලුත් නම් ෂෙයා කරන්න ඔයගොල්ලෝ යාළුවෝ අතරේ මේ හැමදේම කරන්න ඉගෙන ගන්න සෑහෙන වටිනවා. React.js කියන්නේ මාර ලේසි සබ්ජෙක්ට් එකක්. එන අපි ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් හැමදෙනාටම ජය වචස් අපි කියමු.